හෙලෝ යාළුවනේ ඔයාලට තුරුවන් මට තෙරුවන්. ඉතින් අදත් අපි වීඩියෝ එකකින් හම්බ වෙනවා. අද අපි පොඩි විශේෂ වැඩක් කරන්න පටන් ගත්තා. මොකක්ද දන්නවද? කැම්ප් එකක් හදලා මෙහි ඉන්න මවුස් වෙන දෙන්න. මෙහි ඉන්න හැම මවුස් එකටම අය කන්න තියෙනවා. කන්න නැත්තේ නෑ. ඒත් අර හැමදාම කන කෑම හැමදාම කනවනේ. එහෙනම් පොඩි වෙනසක් කරන්න කියලා අද අපි කැම්ප් එකක් වෙලා දුන්නා. අපිට පුළුවන් විදියට අපි දෙන්න තීරණය කරේ බීෆ් එකෙන් 5යි, චිකන් එකෙන් 5යි, ෆිෂ් එකෙන් 5යි. එහෙම තමයි අපි තීරණය කරේ. බලන්න යන්නකෝ මේ වීඩියෝ එක. අපි දැන් මොකද කරන්නේ? මොනවද ගන්න බඩු කියලා. මම යන්කෝ දැන් අපිත් එක්ක. ඔය දැන් මම කරන්නේ ගන්ත එළුළු බඩු වල බිල් කරගන්න එක. එළුළු බඩු බිල් කරගන්න දැන් මම කරන්නේ. අපි ගිය උදේවරු ඉඳලා ලුඩු එකේ සෙනග ගන්න නැහැ. උදේවරු කොහොම සෙනග අඩු ලුඩු එකේ. ඔය දෙන පේස්ට්‍රි අයිටම්. බර්ගර්, කේක්, මිනි පීසා, සොසේජ් බන් හැමදේම එක තමයි තියෙන්නේ. අපි දෙන්න මාළි කන්න ගන්න දෙපැයි. අපි දෙන්න ගත්තේ පොඩි සොසේජ් බන් දෙකක් ගත්තා. දැන් අපි රූම් එකට ආවා. ඉස්සෙල්ලාම හාල් එලිපේ තිබ්බා. හාල් එලිපේ තමයි වැඩ පටන් ගත්තේ. දැන් නම් ඉතින් බාගට බෑග් පැට්ටි ඉවරයි. බත් එක හරි බීෆ් එක හරි බීට්රූට් එකත් හරි පරිප්පු එකත් හරි ඇත්තම කිව්වොත් මන්නම් ලොකු වැඩක් කරේ නෑ. මං එහාට මෙහාට කැරි කැරි හිටිය විතරයි. මෙයා තමයි ඔක්කොම වෙට්ටි කරේ. මම පොඩ්ඩක් එඩමින කැරි කැරි හිටිය විතරයි. කම්මැලි කමට. මම වැඩ කරනවත් කරන මං කෑම හදනගෙන. ඉතින් වැඩ කරනවත් කෑම හදලා මෙහෙත් ඇවිල්ලා කෑම හදන කම්මැලි. ඔය තිනේදී අපි අදට කෑම ටික. පරිප්පු තියෙනවා, මාළු තියෙනවා, බත් තියෙනවා, බීට්‍රූට් තියෙනවා, හරක් මස් තියෙනවා, චිකන් තියෙනවා, කංකුන් තියෙනවා. සල්ලි තිබ්බ විදියට පුළුවන් විදියට අපි ගත්තා. හිත සතුටුයි. ඒ ඇති අපිට. කැම ටික බෙදලා අපි දෙන්න රොෂයක් දාගෙන එහෙම ගියා ඉතින් කැම්ප් එක දෙන්න.
ඔයාලට පේනවනේ ඉතින්. ඔතන මම තමයි අමාරුම වැඩේ කරන්නේ. කෑම් පෙට්ටිය නම්ලේන එක. හොයාගන්න පුළුවන් වෙන්නේ. බීෆ් ද චිකන් ද ෆිෂ් ද කියලා හොයාගන්න පුළුවන් නම්ලේන එක තමයි මම කරන්නේ. ඒක තමයි ඔතන අමාරුම වැඩේ. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. දැන් අපි දැන් එළියට යන ගමන් ඉන්නේ. කෑම් 15ත් හරි වතුර බෝතල් 15ත් හරි දැන් ඉතින් අපි යනවා කට්ටිය හොයාගෙන දෙන්න යනවා. මම මෙතනින් හරි වීඩියෝ කරන්නේ නැහැ ඉතින්. මොකද කට්ටිය මොහොම පෙන්නන්නේ හොඳ නැහැනේ මොනවා වුණා. ඉතින් මම වීඩියෝ නැතර කරනවා. එහෙනම් කට්ටිය විශ්සාර නැහැ. ජය වේවා. Thanks for watching RDS Vlog.